friends. අද මම විශේෂ ගමනක් යන්නේ. අදවල නිවන දවසක්. ඉතින් මට හිතුණා අද ෆින්ලන්තේ තියෙන දන්සලකට ගිහින් බලන්න. අපි ගිහින් බලමු ෆින්ලන්ත දන්සලත් ලංකාවේ දන්සලක් වගේමද කියලා. එහෙනම් මාත් එක්ක යමු. අද වහින දවසක්. අද සෙල්සියස් 5ක වගේ ටෙම්පරේචර් එකක් තමයි තියෙන්නේ. ඉතින් මෙහි වින්ටර් එක ළඟම වෙන නිසා ක්ලයිමේට් එක 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 වෙලාවට වෙනස් වෙනවා. තව ටිකකින් ඉක්මනට කරුවලත් වැටෙනවා. ඉතින් මේ ෆින්ලන්ඩ් වල ෆුඩ් ඒඩ්ස් එහෙම නැත්නම් මේ දන්සා සිස්ටම් එක ගොඩාක් ප්‍රසිද්ධයි. ඉතින් එක එක ආයතන වලින් ෆින්ලන්තේ තියෙන චර්ච් වලින් ඒ වගේම රෙඩ් ක්‍රොස් එකකින් මෙන්න මේ වගේ ආයතන වලින් තමයි මේ ෆ්‍රී ෆුඩ්ස් එහෙමත් නැත්නම් මේ වගේ දන්සල් දෙන්නේ. ෆින්ලන්ඩ් වල ඉන්න හෝම්ලස් අයට ඒ වගේම ඉමිග්‍රන්ට්ස්ලට ස්ටුඩන්ට්ස්ලට ඒ විතරක් නෙමෙයි ෆිනිෂ් ජාතිකයෝ පවා මේවට සහභාගී වෙනවා. ඉතින් ඕනම කෙනෙක්ට ෆින්ලන්ඩ් වල ඉන්න ඕනම කෙනෙක්ට මේකට එන්න පුළුවන්. ඉතින් ගිහින් බලමු කොහොමද සිස්ටම් එක කියලා. අද මම යන්නේ ෆිනිෂ් රෙඩ් ක්‍රොස් එකෙන් දෙන ෆුඩ් ඒඩ් එකකට. මුලින්ම ගිහින් මෙන්න මේ වගේ නම්බර් එකක් ගන්න ඕනේ. නම්බර් එක අරන් අපි කිව් එකේ ඉඳලා තමයි ඒ අදාළ දෙන දේ ගන්න. ඉතින් අද ටිකක් වහින දවසක් නිසා නම්බර් එක අරගෙන මමයි මගේ යාළුවෝයි ගියා චර්ච් එක ඇතුළට. චර්ච් එකේ අද මොකක් හරි ෆන්ක්ෂන් එකකට රෙඩි වෙනවා. ඉතින් ඒකත් බලාගෙන ඉඳලා තමයි මම මේ කිව් එකට ආපහු ආවේ. ඉතින් ගොඩක් වෙලාවට මේ ෆුඩ් ඒඩ්ස් දෙන්න මේ ආයතන වලට ෆින්ලන්තේ තියෙන සුපර් මාකට්ස් ගොඩක් වෙලාවට ස්පොන්සර් කරනවා. ඒගොල්ලොන්ගේ එක්ස්පයර් ඩේට් දවස් 3ක් ලම් වෙද්දි වගේ මේගොල්ලොන්ගේ මේ කෑම සේරම මේ වගේ ෆුඩ් ඒඩ්ස් දෙන ආයතන වලට දෙනවා. මේගොල්ලොන්ගේ ෆුඩ් වේස්ටේජ් එක ෆින්ලන්ඩ් වල ගොඩාක් අඩුයි. ඉතින් මේ වගේ ක්‍රම වලින් ඒගොල්ලේ ෆුඩ් වේස්ටේජ් එක අඩු කරලා තියෙනවා. ඒ වගේම මිනිස්සුන්ට සතුටින් තියන්න මිනිස්සුන්ව සතුටින් මේ රටේ ඉන්න මේ වගේ බෙනිෆිට්ස් ලබා දෙන එකත් ඉතින් මේ රටේ මිනිස්සු ඇත්තටම සතුටින් ඉන්නවා කියන්න හේතුව තමයි. ඉතින් ওই විදිහට මගේ නම්බර් එක එද්දි බේනවනේ කරුවල දැන් වෙලාව 4:00යි හවස. ඉතින් හරිම කරුවල වැටිගෙන එනවා දැන්. ඉතින් ওই විදිහට මම නම්බර් එක අරගෙන මේ පොලිමේ ගිහින් මගේ පාර්සල් එක ගන්න ගියා. හැබැයි අද විශේෂ දෙයක්. අද පාර්සල් එකක් නෙවෙයි දෙන්නේ. මෙහි ෆස්ට් ඒඩ් එකෙන් දෙන්නේ අද වවුචර් එකක්. ඉතින් මේ වවුචර් එකෙන් මට පුළුවන් යුරෝ 40ක වගේ වැලියු එකකට බඩු ගන්න මෙහි තියෙන සුපර් මාකට් එකකින්. මෙන්න මේ වගේ විශේෂ අවස්ථාත් මෙහි දන්සල් විදිහට දෙනවා. ඉතින් මම හිතනවා අද මම ලකී කියලා. මම ෆුඩ්ස් ගන්න ගියේ. ඒ වුණාට මට අද වවුචර් එකක් හම්බ වුණා. ඉතින් මට හැමදාම යන්න වෙන්නේ නැහැ මේ වගේ වට. ඉතින් අද තමයි ගිය ෆස්ට් ටයිම් එක. ඉතින් මේ වගේ දෙයක් හම්බුන එක මට හරිම සතුටුයි. ඉතින් ওই විදිහට මට මේකෙන් දැන් මොනවා හරි දෙයක් ගන්න පුළුවන්. ඔයත් තම්පරයාවට ඉන්න කෙනෙක් නම් ඇවිල්ලා මේකත් එක්ස්පීරියන්ස් කරලා බලන්න. හොඳ අත්දැකීමක් වෙයි. එහෙනම් ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් මම සමුගන්නවා. බයි.